දන්නවද අධිවේගී මාර්ගයේ තැනින් තැන පාර මැද සවි කරලා තියෙන මෙන්න මේ කොළ පාට පැතලි බෝඩ් මොනවද කියලා. ගොඩක් අය හිතන්නේ මේවා පාර අලංකාර කරන්න සවි කරපු ඒවා කියලා. හැබැයි මේවා පිටුපස අපේ ජීවිතේ රකින්න විශාල තාක්ෂණයක් තියෙනවා. මේවට ඉංජිනේරු විද්‍යාවේදී කියන්නේ ඇන්ටි ග්ලෙයාර් ස්ක්‍රීන්ස් කියලා. එහෙම නැතිනම් දීප්තිමත් ආලෝක අවහිර කියලා. මේ වගේ ප්‍රධානම රාජකාරිය තමයි රාත්‍රී කාලයේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එන වාහනවල තද හෙඩ්ලයිට් එළිය ඇසට වැදීම වළක්වන එක. හැබැයි මේවා තවමත් දකින්න ලැබෙන්නේ තැනින් තැන විතරයි. ඒකට හේතුව මේක අධීර කිහිපයකින් සිදුවන ව්‍යාපෘතියක් වීම. මේවා වැඩිපුරම අවශ්‍ය වෙන්නේ පාරේ වංගු සහිත ස්ථානවලට. ඒ වගේම මධ්‍ය තීරුව පටු ස්ථානවලටත් මේවා ප්‍රමුඛතාවය මත සවි කරලා තියෙනවා. මෙම පුවරු නිෂ්පාදනය කරලා තියෙන්නේ හයි ඩෙන්සිටි පොලිතීන් කියන විශේෂිත ප්ලාස්ටික් වර්ගයකින්. ඒ නිසා මේවා අවුවට කරවෙන්නෙත් නැහැ, පාට යන්නෙත් නැහැ. අනතුරකදී වුණත් මේවා නම්‍යශීලී නිසා සිදුවන හානිය අවම කරනවා. අධිවේගී මාර්ගවල තිබෙන දැඩි සුළං පීඩනයට ඔරොත්තු දෙන විදිහට සිරස් අතට පරතරයක් සහිතව මේවා සවි කරලා තියෙනවා දකින්න පුළුවන්. ඇත්තටම මේකේ සරල පෙනුමක් තිබුණට මේක සංකීර්ණ ඇරෝඩයිනමික් නිර්මාණයක්. ලංකාවේ මේ සියලු ආරක්ෂක පූර්ව සවි කිරීම සහ නඩත්තු කිරීම සිදු කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශය මගින්. මේ බෝඩ් එක ගැන වගේම අධිවේගී මාර්ගය යන අපි මතක තියාගත යුතු කතාවක් තියෙනවා. ඔබ දන්නවද පැයට කිලෝමීටර් 100ක වේගයකින් යන වාහනයක් එක් තප්පරයකදී මීටර් 28කට වඩා වැඩි දුරක් ගෙවා දමනවා. දැන් මොහොතකට හිතන්න ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එන වාහනයක තද හෙඩ්ලයිට් එළිය නිසා ඔබේ දැස් තප්පර 3කට නිලංකාර වුණොත් මොනවා වෙයිද කියලා. ඒ කියන්නේ ඔබ මීටර් 80කට වඩා දුරක් ඉදිරියට ගමන් කරන්නේ කිසිදු පෙනීමක් නැතුව. අන්නේ භයානක අන්ධ මීටර් 80 තුල ඔබත් ඔබේ ආදරණීයනුත් මාර්ග අනතුරකට ලක්වීම වළක්වන්නයි මාර්ග සංවර්ධන අධිකාරිය මේ ඇන්ටි ග්ලෙයාර් ස්ක්‍රීන් සවි කරලා තියෙන්නේ. ඉතින් ආයෙත් හයිවේ එකේ යද්දි මතක තියාගන්න මේ පුවරු තියෙන තැන්වල විතරක් නෙමෙයි පුවරු නැති තැන්වලත් අනිත් රියදුරාගේ ඇස් අන්ධ නොකර ඔබේ වාහනයේ ආලෝකය පාලනය කරන්න. එහෙනම් පරිස්සමින් ගිහින් එන්න.